වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද ඔයාලව එක්කන් යන්න හදන්නේ දේදුකල 12 භාගය බලන්න. ඉතින් මේ 12 භාගය හොයාගෙන යන ගමන අපි යන්න තීරණය කරේ බයික් එකේ. ඉතින් පේරාදෙණිය කැම්පස් එකෙන් උදේ 6 වෙද්දී අපි පිටත් වුණා. ඉතින් 12 භාගය යන්න අපි මුලින්ම ප්ලෑන් එකක් හදාගත්තා. කොයි විදියටද යන්නේ මොන පාරවලින්ද යන්නේ කියන එක. ඒ වගේම මොනවද දැන් අපි බලන්න යන්නේ කියන එක. ඉතින් ඉස්සරහට බලමු අපි ප්ලෑන් එකේ හදාගත්ත විදිහටම යයිද නැත්නම් ඒවා වෙනස් වෙයිද කියලා. ඉතින් අපි මේ ට්‍රිප් එක යන්නේ දිට්ටාවලින් සති කිහිපයකට පස්සේ. ඉතින් මේ පැත්තේ කඳුනේ තියෙන්නේ. එතකොට නාය ගිහිල්ලා ගල් පෙරලිලා අන්න ඒ වගේ තත්ත්වයක් අපිට මේකෙදි දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් මේ යන්නේ කලින් ප්ලෑන් කරගත්ත පාරෙමයි. පේරාදෙණියෙන් ගෙලියයට ගිහිල්ලා ගෙලියයෙන් ගම්පල නාවලපිටිය හරහා ගිහිල්ලා නාවලපිටියෙන් 12 භාගි පාරට දාගෙන තමයි යන්නේ. එතනින් එහා නම් අපි මැප් එක දාගෙනම තමයි යන්නේ. ඉතින් 12 භාගයට යන්නත් කලින්ම අපිට ෆොටෝ ගන්න මෙන්න මේ තැනත් හම්බුණා. මෙන්න මෙතන තමා අපි නාවලපිටියට ඇවිල්ලා 12 භාගයට ආරව පාර. ඉතින් මෙන්න මේ තැනත් ඔයාලට ලෑන්ඩ්මාර්ක් එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේදුගල 12 භාගි පාරට හරවන තැන ඉඳන් තමයි මේ පාර ලස්සන වෙන්න ගන්නේ. ඒ කියන්නේ මේ රෝඩ් ට්‍රිප් එක අර නාගරික බවින් මිදිලා ගැමි බවක් එකතු වෙලා ලස්සන වෙන්න පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. ඉතින් අපි දැන් බලමු ඇයි අපි මෙච්චර දුරක් ගෙවාගෙන මේ නගරේ බලන්න යන්නේ කියලා. ඉතින් මේ දේදුගල 12 භාගය කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති වෙන නගරයක්. ඒ වගේම මේක ගොඩක් අය හඳුන්වනවා ගෝස්ට් ටවුන්. එහෙම නැත්නම් අද්භූත නගරය කියලා. ඉතින් 1970 දශකයේ වෙද්දී මේ 12 භාග දේදුගල ගොඩක් කාර්යබහුල නගරයක්ලු. ඉතින් ඒ කාලේ හොටෙල්, බාබර් සාප්පු, කඩවල් 150කටත් වඩා මේ නගරෙ තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ උදේ 6ට දේදුගලින් පිටත් වෙන බස් එකක් උදේ 9 වෙද්දි පිටකොටුවට යන්න තරම් ප්‍රවාහන පහසුකම් දියුණු වෙලා තියුණා කියලා තමයි කියන්නේ. ඒත් අපි මේ දැක්ක නගරේ නම් ඒ තරම් පහසුකම් තිබුණේ නැහැ. ඉතින් මම මේ දැකපු ගමේ නම් තිබුණේ හරිම අබලන් වෙච්ච ලොරි, ඒ වගේම පරණ සිටි බී බස්, ඒ වගේම ගොඩාක් පරණ ගොඩනැගිලි අන්න ඒ වගේ දේවල් තමයි මට බලා ගන්න හම්බුනේ. ඉතින් මොකද්ද මේ කතාව වෙන්න පුළුවන්? ඉතින් වතු ආර්ථිකයේ හදවත වගේ තිබුණ මෙන්න මේ නගරය 1972 දී ඉංග්‍රීසි ජාතිකයන් සතුව තිබුණ වතු රජයට පවරා ගැනීමත් එක්ක ඉංග්‍රීසි ජාතිකයෝ මේ රට අත්හැරලා යනකොට ගොඩක් පාළුවට පත් වෙනවා. ඒ වගේම තමා ඒ කාලේ හිටපු මුස්ලිම් වෙළඳුන් ඒ වගේම වතුකම්කරුවන්ද මේ නගරය අත්හැරලා යන්න වුණා. ඒ වගේම ඒ කාලේ පාරවල් හැදෙද්දි මෙන්න මේ දේදුගල 12 භාගයේ මග ඇරිලා තමයි පාරවල් හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුන් හින්දා මේක හුදකලා වුණ ගමක් නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තව ලෑන්ඩ්මාර්ක් එකක්. මෙතනින් පහළ පාරේ තමයි අපි යන්න ඕනේ. ඉතින් ගොඩක් අය මේ 12 භාගයේ ගමන යන්නේ රෝඩ් ට්‍රිප් එකක් විදියට. මොකද මේකේ පාර දෙපැත්ත මාරම ලස්සනයි.
ඉතින් අපි මේ පාර දිගේ 12 භාගය හොයාගෙන යන්නේ පළම්පිටිය view point එක බලන්න. ඉතින් අපි 12 භාගය පාරට හරවන්න කලින් උදේට කෑම කාලා ගියේ. මොකද 12 භාගය පාරේදී අපිට තේ බොන්න තැන් හම්බුණාට කෑම කන්න කිසිම තැනක් හම්බුනේ නැහැ. ඉතින් මගදී හම්බුන දිය පාරවල් වල ටිකක් ඉඳලා ඊළඟට අපි මේ නගින්නේ පළම්පිටිය view point එකට යන්න තියෙන කන්ද. ඒ පාර විශේෂයෙන්ම අනිත් තැන් වලට වඩා මාරම ලස්සනයි. ඉතින් ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරියේ මාර විදියට සංස්කෘතික වෙනස්කම් අපිට දැක ගන්න පුළුවන්. සිංහල අය වගේම තමිල් අයත් ගොඩක්ම ජීවත් වෙනවා. මේ වීඩියෝ එකේ සමහර තැන්වල යාලා ෆන්ක්ෂන්ස් වලට ඇඳගෙන යන හැටිත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ආයෙ නෝට් කරපු පුංචි කාරණයක් මේ පැත්තේ ගොඩක්ම තිබ්බේ කහපාට CTP බස්. මොකද අපේ පැතිවල නම් ගොඩක්ම තියෙන රතු පාට ඒවා.
ඉතින් අපි පළම්පිටිය view point එකේ ටික වෙලාවක් ඉඳලා ඒ පාරෙන්ම තව ටික දුරක් ඉස්සරහට එනවා. අපිට මේ මැටි වලින් හදපු මෙන්න මේ කඩේ අහුවුණා. ඉතින් මෙතන අත්තම්මා කෙනෙක් ඉඳගෙන එයා රොටි තේ හදලා දෙනවා. ඉතින් අපි එහෙම්ම තේ බීලා ආපහු හැරෙනවා. මොකද හවස් වෙලා තියෙන හින්දා අපිට තව ටිකක් ඉස්සරහට යන්න බෑ කියලා තමයි හිතුනේ. ඉතින් ආපහු හැරිලා එන ගමන අපිව වැස්සකට කොටු වෙනවා. ඉතින් අපි මෙන්න මේ තැන තමා වැස්සට නවතින්නේ. මං කියන්නේ අපි මේකට මේ මාත් වෙනවා